රුමේනියා යන සිහිනමවන ඔයාලට තමයි මේ වීඩියෝ එක. රුමේනියාව ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 6700ක් පමණ දුරකින් පිහිටලා තියෙනවා. සාමාන්‍යයෙන් ගුවනින් පැය 12-17ක් වගේ කාලයකින් අපිට රුමේනියාවට ළඟා වෙන්න පුළුවන්. භූභාගයේ පිහිටීම අතින් හංගේරියාව, බල්ගේරියාව, යුක්‍රේනය, සර්බියාව සහ මොල්ඩෝව යන රාජ්‍යයන්ට මායිම්ව තමයි රුමේනියාව පිහිටලා තියෙන්නේ. රුමේනියාව යුරෝපයේ තියෙන 12 වෙනියට විශාලම රාජ්‍යයක්. ඒ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2,38,397යි. ඒ වගේම මේ ප්‍රමාණයෙන් තුනෙන් එකක්ම කඳුකර ප්‍රදේශ සහ තවත් තුනෙන් එකක් වනාන්තර ප්‍රදේශ. ඉතිරි කොටස තමයි තනිතලා ජනාවාශ ප්‍රදේශ විදියට තියෙන්නේ. රුමේනියාව මෙච්චර විශාල රාජ්‍යයක් වුණාට එහි සිටින්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයටත් වඩා අඩු ජනගහනයක්. දැනට පවතින වාර්තාවලට අනුව එහි ජනගහනය මිලියන 19.3ක් පමණ වෙනවා. මේ ජනග්‍රහණයෙන් 89.3%ක්ම රුමේනියා ජාතිකයන් වෙනවා. ඒ වගේම සම්පූර්ණ ජනග්‍රහණයෙන් 84.7%ක් පමණම කතෝලික ජාතිකයන් වෙනවා. ලෝකයේ විසම ලීයෙන් තැනෝ දේවස්ථානයේද පිහිටලා තියෙන්නේ රුමේනියා රාජ්‍යයේ. රටේ අගනුවර විදියට හඳුන්වන්නේ බුකරෙස්ට්. මේකට පුංචි පැරිසිය කියලා කියනවා. ඒ වගේම ලෝකයේ විශාලතම පාර්ලිමේන්තුව පිහිටලා තියෙන්නේ රුමේනියාවේ. මෙය තට්ටු 12කින් සහ කාමර 1100කින් සමන්විත වෙනවා. රටේ ප්‍රධානම භාෂාව රුමේනියා භාෂාව වගේම තවත් අනුභාෂා කිහිපයක්ම පවතිනවා. ඒ වගේම දැනට ලෝකයේ සාමකාමීව රටවල් අතර 38 වෙනි ස්ථානයේ රුමේනියාව පවතිනවා. රුමේනියාවේ දැනට පවතින මුදල් ඒකකයේ ලේ. එය රොන් යන නමින් හඳුන්වනවා. මේ වන විට රොන් එකක් ශ්‍රී ලංකා රුපියල් 69ක් පමණ වෙනවා. නමුත් නුදුරේදීම රුමේනියාවේ මුදල් ඒකකය යුරෝ බවට පත්වෙන බවටයි පැවසෙන්නේ. මීට පෙර රුමේනියාව අර්ධ ශෙනගන් රටක් විදියට තිබුණා. නමුත් මේ වන විට රුමේනියාව පූර්ණ ශෙනගන් රටක්. ඒ කියන්නේ දැන් රුමේනියාවේ ඉන්න අයට ගුවනින් මුහුදු මාර්ග ඔස්සේ වගේම පොදු ප්‍රවාහන සේවයකින් හෝ පෞද්ගලික වාහනයකින් උනත් ඉතා පහසුවෙන් වෙනත් යුරෝපා රටකට සංචාරය කරන්න පුළුවන්. ඒ රටවල් අතරට ඔස්ට්‍රියා, බෙල්ජියම්, චෙක්, ඩෙන්මාර්ක්, ඇස්ටෝනියා, ෆින්ලන්ඩ්, ෆ්‍රාන්ස්, ජර්මනි, ග්‍රීස්, හංගේරියා, අයිස්ලන්ඩ්, ඉටලි, ලැට්වියා, ලික්ටන්ස්ටයින්, ලිතුවේනියා, ලැක්සම්බර්ග්, මෝල්ඩා, නෙදර්ලන්ඩ්, නෝර්වේ, පෝලන්ඩ්, පෘතුගාල්, ස්ලෝවැකියා, ස්ලෝවේනියා, ස්පේන්, ස්වීඩන්, ස්විට්සර්ලන්ඩ්, ක්‍රොයේෂියා, බල්ගේරියා ඇතුළත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. ලෝකයේ තියෙන ලස්සනම පාර තියෙන්නේ රුමේනියාවේ. ඒ ට්‍රාන්ස්ෆර්ගරසන් මාර්ගය. රුමේනියාව කියන්නේ ඍතු 4ම තියෙන රටක්. කඳු පන්ති වලින් වට වෙලා තියෙන ගංගා දිය ඇලේ වනාන්තර සහිත සංචාරයට ඉතාම සුදුසු රටක් විදියට තමයි රුමේනියාව හැඳින්වෙන්නේ. අද වෙන විට වසරකට සංචාරකයන් කෝටියකට අධික ප්‍රමාණයක් රුමේනියාවට පැමිණෙන බවට පැවසෙනවා. ඒ වගේම ඔයාලා හැමෝම දන්න ඩ්‍රැකියුලා මන්දිරය පිහිටලා තියෙන රුමේනියාව. ස්වභාවික ගෑස්, බොරතෙල්, රත්රන්, රිදී, ලුණු සහ යුරේනියම් වගේ ස්වභාවික සම්පත් රැසක් රුමේනියාව සතු වෙනවා. රුමේනියාව යුරෝපයේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවතින රටක්ද වෙනවා. නමුත් රුමේනියා වැසියන් ඉහළ වැටුප් ලබා ගැනීම සඳහා වෙනත් රටවල රැකියා සඳහා පිටත් වෙන නිසා රුමේනියාවේ විශාල ශ්‍රම හිඟයක් පවතිනවා. එම නිසා ශ්‍රී ලංකාව සහ තවත් බොහෝ රටවල ශ්‍රමිකයන්ට එහි රැකියා අවස්ථා විශාල වශයෙන් හිමි වෙනවා. සමස්තයක් වශයෙන් ගත් විට රුමේනියාව කියන්නේ රැකියාවක් සඳහා සුදුසුම රටක්. නමුත් රැකියාවක් සඳහා රුමේනියාව තෝරා ගැනීමේදී ඔබ දැනුවත් විය යුතු කරුණු රාශියක් තිබෙනවා. අපි ඒවා ගැන වැඩි විස්තර තවත් වීඩියෝ එකකින් කතා කරමු. මේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ විස්තර වලට අමතරව ඔයාලා දන්න වැදගත් තොරතුරු තියෙනවා නම් හැමෝටම දැනගන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලාත් අපි මතක් කරනවා. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ශ්‍රී ලාංකිකයින්ගේ රුමේනියා සිහින සැබෑ කරන අපි යාත්‍රා විදේශ රැකියා ආයතනයේ පුරණය කරමු.